මෙතන යාළුවනේ මේ තියෙන එක එක ඔප්ෂන් අපිට එක එක දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවනේ ඔටෝ හාවෙස්ට් වෙන්න දැම්මොත් එහෙම වැඩි යවෝ. ඔයාලට පිළිගන්නවා කන්සෝල් YouTube channel එකේ තියෙන තවත් අලුත් ගේම් එකකට. යාළුවනේ මේක වෙන්න Farming Simulator 18 ගේම් එක. අපි දැන් ගොඩක් කල් කියන්නේ මේ වීඩියෝ ගේන්නේ මේ වීඩියෝ සමහර යාළුවනේ වැටෙයි ටික දවසක් ගිහිල්ලා. ඉතින් යාළුවනේ මේකේ ගේම් එකේ ඔයාලා දන්න යාළුවනේ මොබයිල් එකේ මේක ප්ලේ කරන්න පුළුවන්. මේක යාළුවනේ Farming Simulator 18 ඔයාලට වෙන ඇති 16 එක යාළුවනේ අපිට හම්බෙන්නේ නිකන් තනි ගලක් වගේ එකක්. හැබැයි මේක අපිට තියෙන්නේ කන්ද. ඔයාලට පේන්නේ DL එක තියෙනවා මේ පැත්තෙන්. අපිට මේක යාළුවනේ කන්දක් හම්බෙන්නේ. ඉතින් අපි මේ ගේම් එකත් ඉවරනකම් ප්ලේ කරනවා. එතන තියෙනවා tap to start කියලා. අපි ගේම් එක ස්ටාර්ට් කරන්න ඕන නම් ඔබන්න ඕන. ඉතින් යාළුවෝ එතන තියෙනවා ඔයාලට මේක මල්ටිප්ලේයර් සෙල්ලම් ගන්නත් පුළුවන්. යාළුවොත් එක්ක එකතු වෙලා මම දැනට එහෙම මෙයා කරන්නේ නැහැ. ඒක අපි පස්සේ බලමු. යාළුවනේ මෙතන තියෙනවා සිංගල් ප්ලේ කියලා. අපි ඒකට යමු. යාළුවා අපිට මෙතන ගේම් මොඩ් තුනක් වගේ තියෙනවා. ඉතින් මොඩ් කියවට ඇත්තන වර්ල්ඩ් කියලා හිතා ගන්නමු. මේකේ තුනක් තියෙනවා. එතකොට අපි A වලින් යනවද B වලින් යනවද C වලින් යනවද කියලා මෙතෙන් තෝරන්න ඕනේ. මොකෙන් ගියත් යාළුවනේ එකම තමයි මෙයා වෙන්නේ. ඒකින්ද මම යනවා A වලින්. යාළුවනේ ගේම් එක පටන් ගන්නෙ harvest machine එකකින් පේනවා ඇති. ඔයාලට මගේ mouse point එක නම් පේන්නේ නැද්ද කොහොමද? WSD වලින් මේක move කරන්න පුළුවන්. ඒ වගේම arrow key ගන්න පුළුවන්. යාළුවනේ මේක මේ ඉස්සරහා තියෙනවා. මම හිතන්නේ මේකේ මේ පළි අපි ටිකක් ඉස්සරහට ගත්තොත් යාළුවනේ මේකේ මනුස්සයෙකුත් ඉන්නවා. හරි. යාළුවනේ මේක මෙයා කරන්න කලින් අපි බලමු තාම මොනවද අපි තියෙන වාහන වලට කියලා. හරි. ෂොප් එක පෙන්නුවොත් මෙතෙන් යාළුවා බලන්න මේකේ වාහන එහෙම තියෙනවා. මේ අපිට ගන්න පුළුවන් ඉස්සරහට. නම් ඕනේ නැති වෙයි. අපි හොඳ ගෑ ටිකක් ගමු. දැන් නෙමෙයි ඉස්සරහට. ඉදිරි එපිසෝඩ් වල යන්නේ අපි ඒවත් ගමු. මං කලින් අපි යන් අනිත් එක්ක පොඩි වටයක් මේ මැප් එකේ. යාළුවනේ මං කියන්නේ මේ තියෙන යාළුවනේ හැබැයි DL වල වෙන්නේ නැති වෙන මෙතන වැටි දන්නේ හින්දා අපි ටිකක් අයින් වෙලා බලමු. ඔයාලනේ යන්නේ DL පල්ලෙහාටම වැටෙනවා. DL තියෙන ඒ උඩ රේල් පාරකුත් තියෙනවා. ඔව්. දැන් හරි. ඉතින් යන්නේ මේක යන්නේ කාන්තාරයක ගතියකුත් තියෙනවා. අපිට මේකේ මැප් එකක් තියෙනවා. පැත්තෙන් මැප් එක තියෙනවා බලා ගන්න පුළුවන්. මම මේක එක විදිහකට පොසිෂන් එක හදාගන්නම්. ඒකට අපිට ලේසි. මේක තමයි යාළුවනේ මේකේ තියෙන මැප් එක. මෙතන යාළුවනේ අපිට ඔක්කොම බලා ගන්න පුළුවන්. මේක මේ පොඩි මැප් එක. මෙතන තියෙන යාළුවනේ ලොකු මැප් එක. මෙතන යාළුවනේ මේ තියෙන එක එක ඔප්ෂන් අපිට එක එක දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන ගත්තොත් එහෙම අපිට යාළුවනේ මේක අපි harvest කරන වී වගේ දේවල් එහෙම විකුණන්න පුළුවන්. මේ වගේ තැන් වලට ගිහිල්ලා මේක යාළුවාට මගේ mouse point එක පේන්නේ නැද්ද කොහෙද? පොඩ්ඩකින් යාළුවනේ ඒක හදාගන්න ඕනේ. හරි යාළුවනේ අපි යන් මේක වටේ රවුම කියන්නේ මැප් එකේ මෙතන තියෙනවා යාළුවනේ විල්ලා තෙල් ගන්න තැන තියෙනවා. ඊට පස්සේ මෙතන යාළුවනේ හොදන් තැන තියෙන්නේ. මගේ මේ කලින් ප්ලේ කරලා තියෙනවා. ටිකක් හේදුනා. මේ මෙතන යාළුවනේ පොඩි එලක් වගේ එකක් යනවා. යාළුවනේ මෙන්න මේ තියෙන ඒවා අපිට නිකන් ක්‍රොප් ප්ලොට් වගේ වනේ මේ තියෙන්නේ. මේවා යාළුවනේ අපිට ගන්න පුළුවන් සල්ලි දීලා. මේ තියෙන ඔක්කොම ගන්න පුළුවන්. ඒතකොට තේරෙනවා අපිම මැනුවලි හාර්වෙස්ට් කරන්න ඕනේ නැහැ. ඒවට යාළුවනේ අපිට ඔටෝ දාන්න පුළුවන්. ඔටෝ හාර්වෙස්ට් එකෙන් දාන්න පුළුවන්. ඊට පස්සේ
යාළුවනේ මේ මෙහෙත් අපිට යන්න බෑ. මෙතනින් ඇතුළට ගියොත් එහෙම මේක මොකක්ද? ඒක මොකද්ද කියලා දන්නේ යාළුවනේ. පස්සේ ඉන්න බලමු මේ මොකද්ද කියලා. ඒක නිකන් ගෑස් හදන තැනක් වගේ පේනවා. මේක යන ඇතුළට අපිට යන්න බෑ. මං යන්න බැලුවොත් එහෙම පේනවා නේ කෑර. ඒ දොර වගේ කෑරෙන්නේ නැහැ. යාළුවනේ මේක ඔයාලා මොබයිල් එකේ ප්ලේ කරන්න පුළුවන් හින්දා මාත් එක්ක ඔයාලට ඕනම් ප්ලේ කරන්න පුළුවන් ගේම් එක. අපි ඉස්සරහට ගොඩක් අර කරනවා ගේම් එකේ. ඒකින්ද ප්ලේ කරන්න පුළුවන්. අනේ මේ මට ගොඩාක් කාලෙක වීඩියෝ එකක් දාන්න බැරුණා. ඒකින්ද කොහොමයි දැන් යන්නේ ඉදිරියට අපව එක දිගට වීඩියෝ දාන්න පටන් ගන්නවා. සතියේ එක වීඩියෝ එකක් යන්නේ මම දාන්නේ. ඒක වීඩියෝ එකක් දාලා පස්සේ ටික ටික දාන වීඩියෝ ප්‍රමාණය මම වැඩි කරන්න. යන්නේ ආයෙ මං හිතමු බදාදා දවසේ මට ඉරිදා දාන්න බැරිනොත් මේ වීඩියෝ එකක් ඒ වීඩියෝ එක යන්නේ අනිවාර්යෙන් බදාදා දවසේ දානවා. ඊට පස්සේ ආයෙත් එක දිගටම channel එක පටන් අරගෙන කන්ටිනියු කරගෙන යනවා. ඒ channel එක වැටෙන්නේ නැහැ යාළුවනේ. මට ගොඩාක් කාලෙකින් වීඩියෝ දාන්න ඕනේ. මාස දෙකකින් විතර දැම්මේ නැහැ වීඩියෝ එකක්. සරලව ඕක තමයි. යන්නේ ඉත බ්‍රෑන්ඩ්. දැන් අපි ඉන්න තැනට ගියොත් තමයි හොඳ. අයල්නේ ඔයාලා මේ වීඩියෝ එක බලලා කමෙන්ට් එකක් දාන්න ඊළඟට ගේන්න ඕන වීඩියෝ එක මොකද්ද කියලා. මං ඔයාලා සිලෙක්ට් කරන්න මේකුත් දාන්නම් මේ ඊළඟට ගේන්න ඕන වීඩියෝ එක මොකද්ද කියලා. ඉරිදා දවසේ ඉරිදා නැත්නම් ඔයාලා බදාදා වීඩියෝ එකක් ගේනවම තමයි කොහොමත්. බදාදා නැත්නම් අනිවාර්යෙන් ඉරිදා ගේනවා. විශාල කරදරයක් වුණා නේ මේක. යන්නේ ඒක ඉතින් මෙයා වෙන්නේ රෙකෝඩින් රෙකෝඩ් කරන දවස් එක තමයි ඒක මෙයා වෙන්නේ. කොහොම හරි යන්නේ අත් තව තැනකට ආවා. මෙතන මම දන්න විදිහට යන්නේ ගූගල් තමයි මෙයා කරන්නේ. හරි. හරි යන්නේ ඔන්නේ නම් අපි ඉන්න තැනට අපේ බේස් එක ඔය තැනට අපි මේකේ පොසිෂන් එක අපි ගානට හදාගමු. ඔහොම. යන්නේ අපි මේක ඔටෝ දැම්මොත් එහෙම අපි සල්ලි යනවා ඒකයි වැඩි. යන්නේ අපි පස්සේම ඔටෝ දාන්න පටන් ගමු. දැන් මෙයාලනේ ඔටෝම හාවෙස්ට් වෙන්න දැම්මොත් එහෙම වැඩි යවෝ. අනේ අයි එකේ මැප් එක අපිට යන චුට්ටක් ඉන්න මම මේකේ මේවා ටික අනේ කිව් එකෙන් මේක රිමූව් වෙනවනේ. දැන් අපි තියෙන්නේ යන්නේ හැම හාවෙස්ට් කරගෙන යන්න ඉස්සරහට.
අපි සම්පූර්ණ ඔක්කොම යාළුවනේ පැල කරලා ඉවරයි. ඊළඟට තියෙන යාළුවනේ මේ ඔක්කොම පැලුණාට පස්සේ අපි ගේම් එකට ඇවිල්ලා බලමු. මේ ඔක්කොම පැලවලා තියෙයි. සමහරට පැලවලා යාළුවනේ ඔක්කොම ටික පැලෙච්ච වී ටික මැරලා යන්න පුළුවන්. එහෙනම් අද වීඩියෝ එකේ අවසානට අපි ඇවිල්ලා ඉන්නේ. යාළුවනේ වීඩියෝ එක ඔයාලා බලුවාට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ හොඳයි නම් හොඳයි කියලා දාන්න. වීඩියෝ හැදෙන්න දේවල් තියෙනවා නම් ඒ හැදෙන්න දේවල් ටිකක් දාන්න. යාළුවනේ ඉතින් අපේ Discord server එකටයි Facebook page එකටයි අනිවාර්යයෙන්ම join වෙන්න. ඒ දෙක join වුණා කියන්නේම මම දාන වීඩියෝ හැම ඔයාලට ඉතින් බලා ගන්න පුළුවන්. අය මේ මම ඒ වගේ මේ Facebook page එක follow කරලා ඉන්න කට්ටියට Discord server එකට join වෙලා ඉන්න කට්ටියට මගේ channel එක subscribe කරලා තියෙන කට්ටියට එහෙම වෙන offer වගේක් එහෙම දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. මෙතන නවත්තනවා. එහෙනම් අද වීඩියෝ බලපුවා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනත් එක්කම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකක් දාලා channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් අද මම කියන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.